මහා පුදුම වේදනාකාරී ජීවිත ගත කරන්න වෙගතනේ. ඔය පළවෙනි 7 දවස ගෙවෙනවා කියලා කියන්නේ. සරණම්. ඔය මලගිය ප්‍රාණකාරයෙකුට පින්විතනි පුදුම බද වේදනාවක් වෙන්නේ. හේතුව පින්විතනි සමහර එකෙක් දන්නේ නැහැ මැරුණා කියලා. මේ පණ ගියා පින්විතනි දන්නේ නැහැ මැරුණා කියලා. මේ ගිහිල්ලා තමන්ගේ දරුවන් අත ගන්නවා පින්විතනි අත ගන්නකොට අහුවෙන්නේ නැහැ. දැන් ඔබ හිතලා බලන්නකො පින්විතනි ඔබ දවසක් ගිහිල්ලා තමන්ගේ දරුවෝ ගිහිල්ලා මේ බදා ගන්නවද දරුවෝ. එන්න පුතේ යන්න කියන අඬ ගන්නකොට පින්විතනි ඔබට අහුවෙන්නේ නැහැ. ගෙදර කුස්සියේ කැම තියෙනවා පින්විතනි ගිහිල්ලා බෙදා ගන්න හැන්දන්නකොට හැන්ද අහුවෙන්නේ නැහැ. සරණම් ගච්ඡාමි. අර බත් ටික කා ගන්න විදිහක් නෑ. රසම කෑම පින්විතනි. ආසාවෙන්ම හදාගත්ත කෑම. සමහරවිට ඔබ ආසාවෙන් කෑමක් හදාගෙන නාගෙන එහෙම එනකොට මල අඹගන්නේ. දන්නේ නැහැ ඉතින්. කය වැහලා එතන මැරිලා. මල පෙරේත ඉපදිලා ඉන්නවා දැන් එනවා. සරණම් ගච්ඡාමි. මලා කියලාවත් දන්නේ නැහැ. එන්නේ අරක කන්නේ. ඇයිලා පින්විතනි හැන්දල්ලන්න හදනකොට අහුවෙන්නේ නැද්ද? පින්විතනි ඔබ ගාව තියෙන 7-5 ගදයක් අරයි යන්නේ. ධම්මං සරණං ගච්ඡාමි. ඔබමයි පින්විතනි ඉන්නේ. ඔබමයි කොහොමද තේරුම් ගන්න ඕනේ? ඔබ නෙමෙයි. නමුත් ඔබමයි ඉන්නේ. හේතුව මොකද්ද? මෙතන ඔබට තිබිච්ච ආසාවල් ටික එහෙම මොකද හේතුව? මේ දැන් ඉන්නේ කලින් හිටපු ඔබම නෙමෙයිද? ගච්ඡාමි. මම කියන්නේ ඔබ කියන එකක් අපි හදාගමු දැන්ට. මේ කලින් හිටපු ඔබ නෙමෙයිද ඉන්නේ හේතුව එහෙම කියන්නේ ඇයි? කලින් හිටපු එක්කෙනා කලින් හිටපු ජීවිතේ තිබිච්ච ඕනෑපාකම් ටික ඔක්කොම තාමත් ඔබට තියෙනවනේ. එහෙනම් පින්වතුනි මේ මරණය වුණා කියලා ඒ ඕනෑපාකම් එකක්වත් නැති වෙන්නේ. ගච්ඡාමි. ඒව එහෙමම තියෙනවා. දැන් ඔබ කල්පනා කරලා බලන්න නූල් පොටක දෙයක් අරයි යන්න බෑ. ඔය රැස් කරලා තියෙන කිසිම දෙයක් අරයි යන්න බෑ. ඔබ ඔය ටික රැස් කරන් ඉන්නේ මම දන්නවා පින්වතුනි. ඔබ ඔය ටික රැස් කරන් ඉන්නේ ඔය ආස්වාද විඳින්න ඕනේ නිසා. හරි හරි. ගච්ඡාමි. කිසි දෙයක් අරයි යන්න බෑ. මොකන්ද කරන්නේ ඉන්නේ? අනාථ වෙනවා කියන එකේ උපරිමය නේද? ගච්ඡාමි. ඔබ ඔබගේ අනාගතයේදී දකින්න. දැකලා පින්වතුනි ඕකට පිළියමක් කරගන්න. සමහර විට පොඩ්ඩක් දුක් විඳින්න වෙයි පින්වතුනි. මොකද හේතුව මුල් කාලේ සමහර විට පින්වතුන්ට අර බැඳීම් තියෙනවා. ඒ තියෙන බැඳීම් නිසා පින්වතුනි සමහරට පැවිද්දකට මේ හිත හදාගන්න හරි අමාරු වෙයි. ස්වාමි පුරුෂයාට ආදරේ, බිරිඳට ආදරේ, දරුවන්ට ආදරේ මොනවා ටිකක් තියෙනවා. ගෙදර බැඳීම් ටිකක් තියෙනවා. සමහරට ඇවිල්ලා අඬන්න වෙයි. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ පින්වතුනි මහණෙනි අඬපියව, වැළපියව, ශෝක කරපියව. හැබැයි අඬ වැළපි හරි මේ භව ගමන කෙලවර කරගන්න. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මේ ප්‍රතිපදාව වඩව කියලා. සදාටම නිදහස් වෙන්න. පින්වතුනි කවුරු නිසාවත් මේ ගමන ප්‍රමාද කරන්න. සංඝම්